රත්නපුරේ කොහෙද ඔබ වහන්සේ? රත්නපුරේ අපේ හැමදෙන්නේ මේ ටවුන් එක කිට්ටුවම වනයක් තියෙනවා කිරිබත්ගල කන්ද කියලා අහලා තියෙනවා. ආහා මම ඒකේ ගල්ලෙනක ඉන්නේ. ගල්ලෙනකද ඉන්නේ? ගල්ලෙනක ඉන්නේ මම ඉතින් අර එදා ඉඳන්ම පොඩ්ඩක් විවේකීව වනගත වෙලා හිටියේ. හරි. පොඩ්ඩක් අර නාය යන හින්දා පොඩ්ඩක් පල්ලෙහාට බහලා මේ වෙන තැනකට ආවා. ඒක තමයි. ඒක ගල්ලෙනේ ඉන්න කියලා දෙයක්වත් නැහැ. එහෙම එකක් නැහැ නේද? ඒකනේ ඒක තමයි. මේ ඇතර මේ මොකද මම අර ගොඩක් දුරට මං ඉස්සර අර අරුණදම්ම හාමුදුරුවොත් එක්ක එහෙම ගොඩක් මෙයා කර හිටියා. එතකොට මේ ඒ ධර්ම දේශනා ඔය ඉස්සරම දික්කුඹුරේ සුබූති හාමුදුරුවෝ නක්කාවත්තේ හාමුදුරුවෝ ඔහොම ඇවිල්ලා මේ චක්කුම් පටිච්ච රූපේජ උප්පච්චති චක්කු විඥානං තිංගං සංගති පස්සෝ කියලා දැන් පොතේ තියෙනවනේ. එතකොට මේ ඇහැ ඉපදිලා ඇහැ රූපේ ඉපදුනහම තමයි විඥානය හටගන්නේ. පට්ටබල් බොරුවන්නේ. බොරු ඒක තමයි. එතකොට මේ පොතේ තියෙන එකත් බොරුවන්නේ. පොතේ තියෙන එක බොරු කියන්නේ බොරුවක් නෙමෙයි හරිද? ඒක හරියට තියෙනවා. හැබැයි ඒක ගන්න විදිය වැරදි. ඒකේ අනිත් පැත්ත තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ නෑ දැන් චක්කුංච පටිච්ච රූපේච කියන්නේ ඒවා වේව් ෆෝම් කියලා මං කිව්වේ. චක්කුව කියන්නේ ඒවා ධාතු වලට මං කිව්වේ වේව් ෆෝම් කියලා. චක්කු ධාතු රූප ධාතු. එතකොට අපිට හම්බෙන්නේ මේ සතර මහා භූතේ. හරිද? මොකද්ද අහුන්නේ නැහැ ඒක? දැන් අපිට හම්බෙන දැන් ඔයාලට හම්බෙනවා කියන්නකො ගල්ලෙන කියන එක. ගල්ලෙන කියන එක තියෙන්නේ සතර මහා භූත ස්වභාවය ඒක. එහෙමයි. හරිද? එතකොට ওই ගල්ලෙන එන්නේ කොහොමද දන්නවද? සංඛ්‍යාත දෙකක් ටැලි වෙලා කියලා මං කිව්වේ. අර හිරු එකේ සංඛ්‍යාතයයි රේඩිය එකේ සංඛ්‍යාත දෙකයි එකතු වෙද්දී දැනීම මාත්‍රයක් හට ගන්නවා. ඒ කියන්නේ සින්දුවක් ඇහෙනවා කිව්වේ මං. එහෙමයි. එතකොට අන්න ඒ වගේ. තේරෙනවද? එහෙම නැත්නම් කම්පනයක් කියන්න පුළුවන්ද? ඔව් කම්පන සංඛ්‍යාත. ඔව්. එතකොට ඒවා තියෙන්නේ පුරාණ කර්මය. ඒවා අර මං කිව්වා වැවක් තියෙනවා ඒකට කුණ්‍යක් ගහලා බෝට්ටුවක් පදිනවා. ඒ බෝට්ටුවේ රැලි හැදෙනවනේ යන්න රවුම. එතකොට ඒ රැලි උඩනේ ආපහු බෝට්ටුව යරගන්නේ. එහෙමයි. අන්න ඒ රැලි දෙකක් තමයි මේ සංඛ්‍යාත දෙක කියන්නේ. ඒ සංඛ්‍යාත වලට දුර ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? ඒවා නාම වන් රූප වන් කියලා මං දීලා තියෙනවා. ඔබ වහන්සේ බැලුවද දන්නේ? මම එකක් දෙකක් ඇහුවා මේ ඔබ වහන්සේගේ මේ මට අර පළවෙනි එකෙන්ම ටික් එක වැදුනා මේ අර අනිත් පැත්ත කරගුණානේ. ඒකනේ. ඒක තමයි. අනිත් පැත්ත කියන්නේ ගෙලින්ම ඒ කියන්නේ දැන් ඉස්සරහම පෙන්නපු එක දැන් මේ ඇත්තටම මේ දැන් මේක මේ මනස තියනවා කියලා ගන්නත් බෑනේ. බෑ මනස කියපු එකෙක්වත් නිවන් දැක්කේ නැහැ කිව්වේ ඒකයි. හේතු ඇතිකල්ලි ඇති වෙනවා හේතු නැතිනකොට නැති වෙනවා. මනස කියන්නේ පොල් ගෙඩියක එක බෑවක් වගේ. අන්න හරි. අනිත් බෑව ධම්ම රූපය. එතකොට මනසෙන් හදන්නේ කිව්වොත් වැරදි මේක. තේරෙනවද? දැන් එතකොට ඇහෙන් රූප හදන්නේ කිව්වොත් වැරදිනේ. ඇහැ කියන්නේ අන්තයක්. රූපය කියන්නේ අනිත් අන්තය. පැහැදිලිද? ඒ වගේ මන කියන්නේ එක අන්තයක්, අභ්‍යන්තර අන්තය. ධම්ම රූපය කියන්නේ අනිත් අන්තය. එතකොට මනසෙන් හදනවා කියන එක කිව්වහම අර ඇහෙන් හදනවා රූප කියනවා වගේ බොරුවක් ඒක. අන්න ඒ වගේ බොරුවක්. විඥාණය අන්න විඥාන පත්‍ය නාම රූපය. නාම රූප පත්‍ය සලආයතන. තේරෙනවද? ඒ සලආයතනයයි අතන කියන චක්කුංච කියන්නේ දෙකක් ඈ. එහෙමයි. එතකොට මෙතන සලආයතනේ එන්නේ ප්‍රතිබිම්බ මට්ටම. අර ටෝච් එකට අනුව මම පෙන්නන්නේ. ඔබ වහන්සේට රූපං ශබ්ද රූපං ගන්ධ රූපං කියලා දැන් ඔය පෙන්නන්නේ. අන්න ඒක සතර මහා භූත රූපය. හරිද? අර මං කියවනේ නාම රූප කියලා එකක් කිව්වේ. චක්කුංච පටිච්ච රූපේච කියනවා නේද? ඒ රූපේච කියන්නේ වේව් ෆෝම් එකක්. තේරෙනවද? එතකොට වේව් ෆෝම් දෙකක් ටැලි වෙලා තමයි අර දැන් සින්දු ඇහෙන්නේ එහා හිරු FM එකේ සංඛ්‍යාතයයි රේඩියෝ එකේ සංඛ්‍යාතයයි ටැලි කරනවා අපිනේ. සමාන සුසර කරනවානේ. ටියුන් කරනවා කියන්නේ. අන්න ඒ දෙක සමාන වෙච්ච ගමන් සින්දුවක් ඇහෙනවා වගේ මේක චක්කුවයි රූපයයි චක්කුංජ පටිච්ච රූපේ. යන්නේ වේව් ෆෝම් දෙක එකතු වෙච්ච ගමන්ම දැනීම මාත්‍රය හට ගන්නවා විඥානේ. එතකොට විඥාන පත්‍ය ආපහු හැදෙනවා නාම රූපය. ඒ නාම රූපය භූත රූපය. තේරෙනවද?
අරක ධාතු රූපය මේක භූත රූපේ. මම ඒකයි කිව්වේ සතර මහා ධාතුව කියන්නේ එකයි සතර මහා භූත රූපය කියන්නේ තව එකක් කියලා. භූත රූපය කියන්නේ මේ දැන් මං කියමුක එකපාරට මේ ගල්ලෙන කියලා දැන් ගල්ලෙන දකින්නවනේ. ඔව් ඔව්. ඒකද භූත රූපය කියන්නේ. ඒක තමයි භූත රූපේ. එතකොට ධාතු රූපය කියන්නේ ධාතු රූපේ ඔයාලට හොයන්න බෑ කවදා. ඒවා සංඛ්‍යාත. දැන් ඔයාලට උදාහරණයක් කිව්වොත් ඔයාගේ ෆෝන් එකේ සිග්නල් තියෙනවා. මගේ ෆෝන් එකේ සිග්නල් තිබ්බ හින්දානේ අපි දෙන්න කතා කරන්නේ. ඔව්. මගේ සිග්නල් නැති වුණොත්. ඔව්. ඔයාට සිග්නල් තිබ්බට වැඩක් නැහැනේ. ඔව්. එතකොට ඒ වගේම තමයි ඔබ වහන්සේට තිබිලා මට තිබ්බ නැත්නම් ඒත් ඇහෙන්න. මට තිබිලා ඔබ වහන්සේට නැති වුණා. ඒ කියන්නේ මං කියන විදිහට කිව්වොත් සමාන්තර තල. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් කිව්වේ ඒක. අඤ්ඤමඤ්ඤ පත්‍රය. ඔව්. නාමය රූපය අතරත් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් තියෙනවා. ආ. එතකොට නාම රූපයයි විඥානයයි අතරත් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක්. මම අර ප්‍රිස්මේක දාර තුනක් ගැන කියත් ඒක තමයි. ආහා. ඔව්. ඒවා ටිකක් පොඩ්ඩක් ගැඹුරුයි තුන. තේරෙනවද? ඔව්. එතකොට තේරුම් ගන්න ඕනේ මෙච්චරයි. අපිට මේ පේන්නේ භූත රූපය. මේ භූත රූපේ තියෙන එකක් නෙමෙයි. අර ටෝච් එකට අනුව මම ඩොට් එකක් ඔන් කරනවා. ඊට වීදුරු කවරේ ගාවට ඇහැ වැටෙනවා. බාහිරට වැටෙන රවුම රූපේ අන්න ඒක තමයි භූත රූපය. ඒක භූත රූපය අරක ධාතු රූපය. අරක ධාතු රූපය. එතකොට ඩොට් එක අර ටෝච් එකේ උපමාව අහගෙන හිටියද දන්නේ? ඒකම එකක් බැලුවා. ඒ අන්නේ ඩොට් එක ඔන්න වෙන්නේ. සංඛ්‍යාත දෙකක් ටැලි වෙලා. අන්න එහෙම හිතන්නකෝ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔය මේ බස් එකක යද්දි අර මේ එන්ජින් එක කම්පණය වෙන හින්දා අර ළංගම බස් වල හොඳට තියෙනවා ඔක. වයිබ්‍රේට් වෙන්නේ. එහෙම වයිබ්‍රේට් වෙන්නේ නැහැ හැම වෙලාවෙම. ඒ දෙක ටැලි වෙච්ච හින්දා නේද? ඒ එන්ජින් එකේ සංඛ්‍යාතයයි මේ මොකේද? වීදුරුවේ කම්පණයයි එකට සමාන වෙච්ච ගමන්ම තමයි අර ඩ්‍රස් ගාලා සද්දයක් එන්නේ. ඉතින් අන්න ඒ වගේ මේකේ මේ දැනීම මාත්‍රය හටගන්නේ අන්න අර විදිහට තමයි. අර වයිබ්‍රේට් එකේ ඉඳලා. ඔව් අන්න හරි. ඔව් ඒ සංඛ්‍යාත වලට සමාන වෙච්ච හින්දා තමයි. ඔව් ඒක අපි එතනින් අපි ඒ විදිහට දකින්න පුළුවන්. එතකොට දැන් මේක මේ ගැහෙන්නේ ඇතුළෙන්මයි නේද? මේ පිටිපස්සේ මෙහෙම ඉස්සරහට වදින්නේ. අන්න හරි. ඔයාගේ ඇඟෙන් පිටිපස්සේ ඉන්නේ. අන්න එයා තමයි සසර තන්න අඩුව කිව්වේ. අඩුව. ඒ දැනීමද? දැනීම ඔව්. ඒක තමයි සසර උතර තමයි සීයේ නැතිඳ යන්නේ ඒකට. ඔව් ඒක බලන්න බෑනේ අපිට දැන් අපිට පිටිපස්සේ හැරෙන්න බෑනේ කවදාවත්. ඔව්. බලන ක්‍රමය තමයි කියලා දෙන්නේ. තේරෙනවද? බලන්න නම් අනිවාර්යෙන් දැනීම මාත්‍රය බලලා ඊළඟ එන දැනීම මාත්‍රය බලන්න ඕනේ. එහෙමයි. එහෙම බලාන යද්දි තමයි මේක වැඩේ වෙන්නේ. ඔව් දැන් මම ඔය ඉස්සර ගල්කට හයක් තියලා අපි බැලුවා. ආහා. මේ ඔබ වහන්සේ අර මේක දාපුවාම තමයි ඒකේ හරියටම හරි ගතිය එන්නේ. ඔව් ඔව්. එතකොට මේ දැනීම් හයෙම එතනම අවසන් වෙන එකක් තියෙන්නේ. ඔව් එක වෙලාවට එක දැනීමයි. ඔව් එතකොට දැන් මට ඔන්න අපේ සායනාස ඔන්න දැන් මොකද අර ලිහිණියෙක් ඔන්න උඩ යනවා හරිද? ඔව්. මම දැනෙනවනේ හැට. ඔව්. ඒ දැනෙනකොටම දැනීමෙන් අවසන් වුණා ලිහිණියා කියන එකද අර දැන් එකට අයිති නෑ. ආන්න හරි. නෑ ලිහිණියා කියන්නකො. ඔව්. ලිහිණියා කියන්නේම දැනීම තමයි. ඔව් ලිහිණියා කියන්නේම දැනීම. නමුත් මං ලිහිණියා කියලා හිතන එක අරකට අයිති නෑ. අන්න හරි. ඒක සිතීමේ ලිහිණිය. අරක පෙනීමේ ලිහිණිය. ඒක ගන්න පුළුවන් අවිද්‍යාපච්චය සංඛාරා. ඔව් නෑ ඒක විතරක් නෙමෙයි. ඔයාට ලිහිණියා පේන එකම අවිද්‍යාව තමයි. අවිද්‍යාව. ඔව්. ඔය හිත විතරයි ඔයා කතා කරන්නේ. මං කියන්නේ මේ පෙනීමම සිත තමයි. ඔව් පෙනීමම සිත. අන්න එච්චරයි. සිත කියන්නේ දැනීම නේද? දැනීම. ඔව් සිත කියන්නේ දැන් සිත කියන වචනේ නිකන් අර පතුරු ගහලානේ තියෙන්නේ පච වෙලා තියෙන්නේ. අන්න ඒක මේක හිත කියන එක මහා පට්ටපල් බොරුවක් නේ. බොරු. ඔව්. එහෙම එකක් නෙවෙයි. නෙවෙයි. දැන් ඔව්. හිත කිව්ව හැටිම එයා අර ඔබ වහන්සේ කිව්වාගේ අර අභ්‍යන්තර අන්තයකට අහු වෙනවා. ඔව් අනිවාර්යයෙන්. ඒකනේ. ඔව්. ඒක හරියට අපේ ඒක නම් හරියටම අපේ ආමතුන ඔබ වහන්සේට ඇත්තරම මේ ඔව් මාර තැනක් පෙන්වන්නේ. ඔව් ඒකනේ.